හලෝ හැමෝටම ඉතින් ඔන්න අද ප්ලේ කරන්න යන්නේ මයින්ක්‍රාෆ්ට්. හරි ඉතින් මම මෙහෙම ඉස්සරහට ඇවිදන් ආවා ගමක් හොයලා තියන්නම් කිව්වනේ ඔයගොල්ලන්ට. ඉස්සරහට ඇවිදන් එද්දී මට හම්බුණා මේ ගෙවල් දෙක තුනක් දොහෙත් තියෙනවා. අපි ගෙවල් වලට ගිහින් බලමු. මං හිතන්නේ අර රිසෝස් පැක් එකෙන් තමයි මේ වැටලා තියෙන්නේ මේ ගෙවල් ටික. බලමු. ඇඩ්ඩක් තියෙනවා. අපි රිස්පෝන් පොයින්ට් එක සෙට් කරමු. මේ මොනවද මේ 아무තු බ්ලොක් જાතිය ඩර්ට් අඩන්න පුළුවන් උතුන්නේ ගයිස්. අම්මට චෙස්ට් එකක් තියෙනවා. අම්මා අයන් තියෙනවා ගයිස්. අයන් 9ක් හම්බුණා අපිට. අයන් 9ක් හම්බුණා අපිට. තව මොනවද මෙන්න මේක ඕනේ වෙනවා ගයිස්. ලාස්ට් ෆර්නස් එක. එකෙන් අපිට ස්මෝක් එකක් ස්මෝක්. එකෙන් අපිට ඉක්මනට කෑම උයා ගන්න පුළුවන්. මේ ටිකෙක්ස් එකෙන් මේ බ්ලොක් කඩන්න පුළුවන් නේ. අනේ මන්ද මොනවද කියලා ගයිස්. අන්න තව ගියක් තියෙනවා. අපි ඒකටත් ගිහින් බලමු. මේ ගෙදරට. කෙටි ඒ වගේම ගියක් ගයිස්. චෙස්ට් එකක් තියෙනවා. ඒකෙත් අයන් තියෙද? ඒක මුකුත් නෑ ගයිස්. මුකුත් නෑ. අපි මේ ලැන්ටර්න් ටික ගලවමු. අපිට ඕනේ වෙනවා ලැන්ටර්න් ටික ගලවගෙන අර එහා පැත්තේ තියෙන එකටත් ගිහින් බලන්න. මේක කඩගමු. මේ ඇති වෙන්නේ ගයිස්. මේකක් කොකටත් කඩගමු. හරි අපි අර පැත්තට ගිහින් බලන්නේ. අර පැත්තේ තියෙයි වගේ මේ ගෙදර. අනේ මන්ද තූටි එක. හරි 아무තු ගයක්. ඒ ඇතුළට යන්න අම්මට සිරිගේ ඇතුළට යන්න බෑ ගයිස්. මේ ඇටකටුත් තියෙනවා ගයිස් මේ රිසෝස් පැක් එක. අම්මා ඇටකටු හම්බෙනවා අපිට. ඔළුවත් ගමු. හරි මේවට අපිට තුවාල වෙනවා. අනේ මේ පතොක් වලට අපිට තුවාල වෙන්නේ. බෝඩ් එකක් ගහලා තියෙනවා. මොකක්ද දෙයක් ගහලා තියෙනවා. කඩන්නේ අපි යන් මේ පැත්තට. රැවිගෙන එනවා ගයිස්. අපි ඇඳ දීලා නිදාගෙන යමුද? අම්මට සිරි ගයිස් විලේජ් එකක් දුවේද? විලේජ් එකක් ගයිස්. අම්මා හොඳ වෙලාවට විලේජ් එකක් හම්බුනේ. හරි අපි ගිහිල්ලා නිදාගෙන ඉන්නේ. සවාන බයෝම් එකක් තියෙනවා ගයිස්. නිදා ගන්න තාම දෙන්නේ. විලේජ් එකක් හම්බුණා ගයිස් අපිට. හරි ගයිස්. හරි ගයිස් මෙතනින් පොඩි කට්ටයක් වුණා මගේ අතින්. ඒ අතරේ මේ විලේජර් කෙනෙක් ඇවිල්ලා නිදාගෙන ඇඳී. අපි නිදාගමුද? හරි ගයිස් එහෙනම් අපි ඉట్లా ගම එක්ස්ප්ලෝර් කරන්න යමු. මේ සොම්බි අම්මා ක්‍රීපර්ලත් ඉන්නවා ගයිස්. අපි ලොකු විලේජ් එකක් ගයිස් මේක. මෙතනින් මෙහෙට වෙනකම් අම්මට සිරි ගයිස් කොහොමද ලොකු විලේජ් එකේ. අපි අර පැත්තක ඉඳන් මේක සර්ච් පාර දාගමු. බීට් වගකුත් තියෙනවා. අපි ගෙයක් හදන්න තැනකුත් හොයාගන්න ඕනේ ගයිස්. විලේජ් එකේ මෙන්න මේ හරියෙන් විතර හදන්න ඕනේ. ඔව් ගයිස් මෙන්න මේ හරියෙන් අපි බඩු ටික දාගමු. අම්මට සිරි ගයිස් අර අතන ටෙම්පල් එකකුත් තියෙනවා. මේ මොනවාද මේ කූඩු වගේ තියෙන්නේ ගයිස්. අම්මට සිරි විලේජ් ටවර් එකක් තියෙනවා ගයිස්. මේක අමුතුම සීඩ් එකක් ගයිස්. ඒවෙන් වැඩන්නේ. අපි ඒවට පස්සේ යමු වෙන වීඩියෝ එකක. ඉතින් මේ ගෙවල් වලට ගිහින් බලමු. අපි අර හිතන් පටන් ගමුකෝ. මෙච්චර ලොකු එකක් කොහොම එක්ස්ප්ලෝර් කරන්නවද ගයිස්. විලේජ් ටවර් එක ළඟමයි ගයිස්. සවාන බයෝම් එකක් තියෙනවා පොඩි මෙතන. මේකෙද මොනවද තියෙන්නේ? මොකුත් නෑ. මේක මොනවද තියෙන්නේ? ඒක මොකුත් නෑ. මෙන්න මේකක් තියෙනවා. වෙපන් විලේජ් කෙනෙක්ගේ. ඕක ඇතුලේ නම් තියෙනවා ගයිස් චෙස්ට් එකක්. ඒක වලු චෙස්ට් ප්ලේට් එකක් තියෙනවා. මේ ඔබ්සිඩියන් ගයිස්. පිට දැන් නිතර යන්නත් පුළුවන් ගයිස්. 11ක් තියෙනවා. 11ක් නම් මදි.
කමක් නෑ ගයිස්. මේ විලේජ් එක අද එක්ස්ප්ලෝර් කරලා ඉවර වෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ගයිස්. උඩන්න ගමු. මෙතන කඩාවම් මේ. මේ දැන් යමු මෙහෙට. නගයිස් තව එකක් තියෙනවා. මේක හිර වුණා ගයිස්. ඒ බේලුත් තියෙනවා ගයිස්. හොඳයි. එතනින් අපි යමු ආයි මේකකට වැටෙනවා. මෙන්න මේකත් තව තියෙනවා. තව එකක් තිබ්බද කොහෙද ගයිස්? තව චෙස් ප්ලේට් එක. ඕසාමරයුත් තියෙනවා, බනිසුත් තියෙනවා, ඇපලුත් තියෙනවා. මේ ඔක්කොම ගමු. තාම ඩයමන්ඩ් අපිට හම්බුන්නේ නෑනේ. මේකේ මොනවද තියෙනවද දන්නේ නෑ ගයිස්. මෙතන තව එකක් ගයිස්. හතරක්ද පහක්ද තියෙනවා. අපි බලමු සුපිරි වර්ඩ් එක. අඩේ 20ක් දැන් තියෙනවා අපිට. තියෙනවද අයන් සෝඩ් එක. ඇපල් ටික ගමු. ගයිස් මේක නම් වාසි. ඕගොල්ලන්ට ඕන නම් සීඩ් එක ඉල්ලන්න. මම දෙන්නම් සීඩ් එක. බූට් දෙකක් හම්බුණා. චෙස් ප්ලේට් උත් තියෙනවා, බූට් උත් තියෙනවාද? හරි අපි මෙතන යමු. තව ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වලටත් යමු මෙතනින් මෙහින් ගිහින්. අම්මා ගයිස් තව එකක් තියෙනවා කොහෙද? තව එකක් තියෙනවා ගයිස්. කොහොමද ඒවා එන්නේ? හරිම අද්භූතයි. මේක නම් අයන් විතරයි ගයිස්. කමන්නේ දැන් අපිට අයන් තියෙනවා. ඇපල් තියෙනවා 12. බනිස් 6ක් තියෙනවා. අපිට දැන් ෆුල් ආමර් එකක් තියෙද? මේක ඇඳගමු. තව මොනවද ගයිස් අපිට තියෙන්නේ වල? අපි උඩන්න ගල බලමු. එතන නම් මුකුත් නෑ වගේ ගයිස්. එච්චරයිද කොහෙද ගයිස්? මේ විලේජ් එකේ තියෙන්නේ. එහෙනම් අපි ගෙදර හදන තැනට යමු. පස්සේ වෙලාවක ඕකේ ඉතුරු ටික එක්ස්ප්ලෝර් කරමු. හරි ගයිස් ඉතින් මම අදට ගිහින් එන්න බැලුවේ. අද අපිට විලේජ් උත් හම්බුණා. හරි ඉතින් මං එහෙනම් අදට ගිහින් එන්නම්. මේක සුපිරි විලේජ් එකක්. හැමෝටම එහෙනම් ගුඩ් බයි. මම පස්සේ හම්බෙන්න.